Hello guys, welcome to my first YouTube video. මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ ලස්සන ear planner එකක් ඔයාටම කියලා 2026 අවුරුද්දට ඔයාම ඩිසයින් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි දන්නවා අපි හැමෝම අවුරුද්දක් පටන් ගද්දී ear එක මුලදී අනිවාර්යෙන්ම අපේ ear එක plan කරගන්නවා. අපි මේ ear එකේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල් වගේම අපි achieve කරගන්න කැමති දේවල් අන්න ඒ වගේ ගොඩාක් දේවල් අපි මේ ear එකක් පටන් ගද්දී plan කරනවා. ඉතින් ඒ plan එක ඔයාටම කියලා ඔයා විසින්ම ඔයාගේ favoration අනුව ඔයාගේ color themes අනුව හරියටම හදාගන්නේ කොහොමද කියලායි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ. ඉතින් මේක ඔයාට ඔයාගේ ලැප්ටොප් එක, ඩෙස්ක්ටොප් එක එහෙම නැත්නම් සරලවම කිව්වොත් ඔයාගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ඔයාට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් අපි ear plan එකක් ලිව්වම ඒකේ ඇති වැදගත්කම තමයි ඔයාට අවුරුද්ද අවසානයේදී බලා ගන්න පුළුවන් ඔයා ටාගට් කරපු achievements ඔයා achieve කරාද කියන එක. ඒ වගේම තමයි ඔයාට මග හැරුණු දේවල් මොනවද කියලා ඔයාට හඳුනා ගන්න පුළුවන්. අන්න ඒක තමයි තියෙන chance එක. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද. ඉස්සෙල්ලාම ඔයා මෙන්න මේ වගේ Google එකට ගිහිල්ලා ඔයා search කරන්න ඕනේ canva.com www.canva.com වල හැමෝම දන්නවා Canva එක. ඉතින් මේ Canva එක පාවිච්චි කරලා මේකේ website එකෙන් හෝ මේක app එක හරහා ඔයාට මෙන්න මේ ear plan එක design කරගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ගියාම අපිට මෙන්න මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක දැක ගන්න තියෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ වගේ තියෙන සර්ච් බාර් එකෙන් සර්ච් කරන්න පුළුවන් ear planners කියලා. ඉතින් මේ ear planner කියලා සර්ච් කරාම ටෙම්ප්ලේට්ස් ගණනාවක් ඔයාට බලා ගන්න පුළුවන්. එක color themes වල අඩු වැඩි වශයෙන් ඔයාගේ අවශ්‍යතාවය අනුව ear planners තියෙනවා. ඉතින් ඒ වගේම period tracker එකක්, password tracker එකක් අන්න ඒ වගේ දේවල් ඔයාගේ ear plan එකට add කරනවා නම් මෙන්න මේ වගේ විදිහට ඔයාට ඒක බලා ගන්න පුළුවන්. search කරලා හොයන්න පුළුවන්. ඉතින් ඔයා කැමති විදිහට මෙන්න මේ වගේ එකක් කියලා හිතන්නකෝ. මේ වගේ ඔයාට අදාළ ෆොටෝ එක ක්ලික් කරලා ටෙම්ප්ලේට් එක ක්ලික් කරලා ඔයාට යන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ පහළ තියෙන tabs වලින් design, text, color, animate, layers අන්න ඒ කියන tabs වලින් ඔයාට පුළුවන් ඔයාට ඕන විදිහට මේ font size වෙනස් කරගන්න, font color එක වෙනස් කරගන්න අන්න ඒ වගේ දේවල්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් අනිවාර්යෙන් to do list එකක් add කරනවමනේ ear plan එකට. ඉතින් මෙන්න මේ වගේ cute to do list ඔයා හදන color theme එක මොකක්ද අන්න ඒකට ගැලපෙන විදිහට ඔයාට මේක select කරගන්න පුළුවන්. මේක ඒ නිසා ඔයා විසින්ම කරගන්න පුළුවන් ඔයාට ලේසිම දෙයක්. මෙන්න මේ වගේ ඔන්න බලන්න color theme එක අනුව ඔයාට ඒක change කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට font size එක අඩු වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ear plan එකක් ඔයාට මෙන්න මේ Canva කියන app එක පාවිච්චි කරලා හෝ website එක පාවිච්චි කරලා ලස්සනට design කරලා ඔයාට මේ ටික print කරගෙන ලස්සන book එකක් විදියට හදා ගන්නයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ Canva එකට අමතරව තවත් interestingම app එකක් තියෙන ඔයාට මේක හදා ගන්න පුළුවන්. අපි බලමු ඒ මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ඒ ගන්න print එක ලස්සනට හදා ගන්න. ඔයාලා හැමෝම දන්නවා මෙන්න මේ Pinterest app එක. ඉතින් මේ Pinterest app එකනොත් අපිට Canva එකේ වගේම search bar එකෙන් search කරලා අපේ ear plan එකට අදාළ templates freely download කරගන්න පුළුවන් ඔයාගේ gallery එකටම. මෙන්න මේ වගේ ear planners 2026 වල calendar එකක්, ඒ වගේම ear planners book වල tutorial videos අන්න ඒ වගේ දේවල් ඔයාට මේ Pinterest app එක, ඒ වගේම Pinterest වගේ website එක පාවිච්චි කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් හරිම ලේසි. මේ app එකේ හෝ website එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ හරිම cute විදියට ලස්සන color themes mix වෙලා ලස්සනම templates හොයාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාට ඔයාගේ ear plan එකට අදාළ සියලුම document වල list එකක් වුණත් මෙන්න මේ Pinterest app එක හරහා ඔයාට ගන්න පුළුවන්. මේක download කරගන්න විදියත් හරිම ලේසි. මෙන්න මේ කෙළවරේ තියෙන dot තුන click කරා නම් ඒක ඔයාගේ gallery එකටම freely download කරගන්න පුළුවන්. ඉතින් අර අපි Canva එකේ බැලුවා වගේ weekly planners, එතකොට daily planners, ඒ වගේම budget list එකක්, expensive list එකක් අන්න ඒ වගේ දේවල්, period tracker එකක් ඔයාට ඕන සියලුම templates මෙන්න මේකෙත් Canva එකේ වගේම freely download කරගන්න පුළුවන්. මේක හරිම cute designs තියෙනවා, color themes තියෙනවා. ඔයාට ඔයාගේ favoration අනුව ඒක select කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ weekly planners
හරිම ලේසි. ඔයාට ඔයාගෙම ඉයර් ප්ලෑන් එකක් ඔයාට ඕන විදිහටම කස්ටමයිස් කරගන්න පුළුවන් මෙන්න මේ ඇප් එක පාවිච්චි කරොත්. හරිම ලේසි. ඒ වගේම කියුට් කලර් තීම්ස් ගොඩකින් මේක ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාගේ කැමැත්ත අනුව ඔයාට ලස්සනට මේක ඩිසයින් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාට මේක Pinterest app එක පාවිච්චි කරලා වගේම එයාලගේ වෙබ්සයිට් එක පාවිච්චි කරලත් ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ඉයර් ප්ලෑන් එකට අදාළ සියලුම දේවල් ඩවුන්ලෝඩ් කරගත්තයින් පස්සේ ඔයාට ඕන සයිස් එකට කලර් ප්‍රින්ට් එකක් අරගෙන බුක්ලට් එකක් විදිහට හදාගන්නයි තියෙන්නේ. ඉතින් මේ වගේ ලේසියෙන්ම ඔයාට 2026 අවුරුද්දට අදාළව ඔයාගේ ඉයර් ප්ලෑන් එක ඩිසයින් කරන්න පුළුවන්. Thank you. Bye bye.